හායි කොහමද හැම කෙනෙක්ටම. ඉතින් අද මම කියන්නන්නේ සාමාන්‍ය පොඩි දෙයක් කිව්වට මේක වෙන අයට දන්න අයට සාමාන්‍ය ලොකු දෙයක් වෙන්න පුළුවන් මේ තියෙන ෆෝල්ඩර් දොර. ඒ කියන්නේ Pegasus මේ W500 padlock machine එකට සාමාන්‍යයෙන් ෆෝල්ඩර්ස් එහෙම හයි කරන්න ගන්නකොට ගොඩක් වෙලාවට මේ දොර මාරු කරන්න වෙනවා. ෆ්ලැට් බෙඩ් දොර ගලවලා ගොඩක් වෙලාවට ඉතින් මේ දොර අනිවාර්යෙන් හයි කරන්න ඕන අපිට ෆෝල්ඩර් එකක් හයි කරද්දි. ඉතින් මේකට බ්‍රැකට් සෙට් එකක් කියන පෙන්වනවා වගේම ඉතින් බ්‍රැකට් සෙට් එකයි දොරයි තමයි ඉන්නේ. ගොඩක් තැන්වල නම් සමහර වෙලාවට බ්‍රැකට් සෙට් එක වෙනද මිල්දී ගන්න ඕනේ. දොරත් එක්කම දෙන්නේ නැහැ. සමහර තැන්වල මේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඕගොල්ලෝ ගන්නකොට අනිවාර්යෙන්ම බ්‍රැකට් සෙට් එක අනිවාර්යෙන් ගන්න ඕනේ. මොකද දොර විතරක් අරන් ගිහලා වැඩක් නැති හින්දා. ඉතින් මුලින්ම කියන්න ගත්තාන් පස්සේ ස්ක්‍රූස් තියෙන එක ඔන්න තියෙන ප්ලේට් එක අනිවාර්යෙන් ඔබ උඩ පැත්තට ওই විදිහට ගානට හයි කර ගන්න ඕනේ. ස්ක්‍රූ වර්ග ගොඩක් තියෙනවා. ඉතින් ওই ස්ක්‍රූ දෙකක් දාලා ඔබ තද කර ගන්න ඕනේ. මං ගාන ලොකු නියනක් තියෙන්නේ. පොඩි නියනක් නෑ මං ගාව. උනාට ওই විදිහට මේ විදිහට මේ එන දෙක දාලා තද කර ගන්න තියෙන්නේ මුලින්ම. ඊට පස්සේ මේක හයි කරන්න මේ ගාඩ් එකක්. ඉතින් මේකත් උඩ පැත්තට හයි කරන ගාඩ් එකක් මේක. ඉතින් මේක අඩුවක් වගේ තමයි තියෙන්නේ. ඉතින් ඒකත් ස්ක්‍රූ දෙක දාලා අපි හයි කරගන්න ඕනේ. මේ තියෙන්නේ අපි අර හයි කරපු ප්ලේට් එකේ උඩ එන ගාඩ් එක. ඉතින් මේකත් අඩුවක් එන්නේ. ඉතින් මේකත් අපි යන දෙක දාලා හයි කරගන්න ඕනේ, ෆික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ තියෙන්නේ අපිට ෆෝල්ඩර් එක සෙට් වෙන ෆෝල්ඩර් බ්‍රැකට් එක හයි කරන එක. ඉතින් ඒක අනිවාර්යෙන් වැදගත් වෙනවා හයි කරන එකයි. ඉතින් මේකේ ප්ලේට් එකක් යටින් එනවා. ප්ලේට් එක උඩ පැත්තට තමයි ගොඩක් වෙලාවට හයි වෙන තියෙන්නේ. එතකොට අර ස්ක්‍රූ එකේ හෝල් එක ගානට සෙට් වෙන හින්දා ඔතනට එන්නේ ඇලන් කියන දෙකක් එන්නේ. ඒ කියන්නේ ඇලන් එන දෙකක් එන්නේ. යට පැත්තට දාලා මේ විදිහට හයි කරන්න එපා. ඔක ගානට උඩට දාලා තමයි හයි කරන්න ඕනේ. ওই ප්ලේට් එක උඩට දාලා තියෙන්නේ. ඊට පස්සේ ඕක තියෙන්නේ ඇලන් කියන දෙකක් එන්නේ. ඉතින් ඇලන් කියන දෙක සාමාන්‍යයෙන් තද කරනකොට ඇලන් කීකින් තද කරගන්න ඕනේ. normally මම දැන් මෙතනින් තද කරනවා මේ යන දෙක. ඉතින් හරි ලේසි පේනවා දැන් ලොකු දෙයක් නැහැ. හරි ලේසි මේක හයි කරගන්න. ඉතින් ලොකු අමාරුවක් නැහැ. උනාට සමහර අයට ඉතින් මේක අමාරුතාවයක් වෙයි. ඉතින් ලේසියෙන් තමයි මම කරන්න පෙන්නුවේ මේක. ඉතින් ওই විදිහට හයි කරලා ෆ්ලැට් බෙඩ් දොරේ තියෙන ඇන දෙක මේ ගලවලා මෙතන මේ දෙපැත්තට තියෙන ඇන දෙක ඔතන ඇන දෙකට දාලා හයි කරන්න තමයි තියෙන දොර. ඉතින් ඕක තමයි ෆෝල්ඩර් දොරක් හයි කරන්න තියෙන්නේ. ඉතින් ලොකු දෙයක් නෙමෙයි. හරි සිම්පල් දෙයක්. මම හිතනවා මේක වැදගත් වෙයි කියලා හැම කෙනෙක්ටම.